ආයුබෝවන් නිසල් YouTube චැනල් එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ මිනිස්සු ගොඩක් දෙනෙක් දන්න දේවල් පාමිසියකින් ගිහලා ඉල්ලන්න ලැජ්ජ දේවල්. ඒ කියන්නේ කොන්ඩම් වර්ග. කොන්ඩම් වර්ග වලින් අපිට වර්ග 4ක් ගැන මම අද කතා කරනවා. ඔයාලට ඒවල ගණන් කොහොමද ඉල්ලන්නේ අන්න ඒ ටික ගැන තමයි කතා කරන්නේ. අපි බලමු පළවෙනියටම මොන වර්ගය ගැනද තියෙන්නේ කියලා. මේ වර්ගේ හැමෝම දන්න එකක්. මේක තමා ස්ට්‍රැමිනා. ස්ට්‍රැමිනා කියලා ඔයාලා පාමිසියෙන් ඉල්ලන්න. ඒකේ මිල වෙන්නේ රුපියල් 300ක් වෙනවා පැක් එක. 3ක් තියෙනවා. 3 pieces තියෙන්නේ. ඔයාලට පාමිසියෙන් ස්ට්‍රැමිනා කියලා ඉල්ලන්න පුළුවන්. මේ කොන්ඩම් එකත් ඔයාලට ගන්න පුළුවන්. මේකේ ඩියුරෙක්ස් කොන්ඩම් කියලා ඉල්ලපුවාම තමයි ගන්න පුළුවන් වෙන්නේ. කොන්ඩම් කියන වචනේ කියන්න බැරි නම් ඔයාලට පුළුවන් ඩියුරෙක්ස් එකක් දෙන්න කියලා ඉල්ලන්න. එකක් පුළුවන් 3 පීසස් එකක් තියෙනවා. මේකත් වෙන්නේ රුපියල් 250ත් 300ත් අතර මිලක් තමයි වෙන්නේ. ඔයාලට මේකත් පාමිසි වලින් ගන්න පුළුවන්. තුන්වෙනි වර්ගය තමයි ප්‍රීති. ඒක නම් ඔක්කොමලාම දන්න එකක්. මේක නම් තියෙනවා රුපියල් 100ට 3ක් 200ට 3ක් එක එක පාමිසි වල එක එක ගණන්. මේකත් ඔයාලට ගන්න පුළුවන් ඕනම් පාමිසියකින්. ප්‍රීති කියලා ඉල්ලන්න පුළුවන්. කොන්ඩම් කියලා ඉල්ලන්න ලැජ්ජයිට. අන්තිම එක තමයි සතුට. මේකත් කොන්ඩම් එකක්. සතුට කියන්නේ මේ කොන්ඩම් එකත් ඔයාලට ගන්න පුළුවන්. මේක රුපියල් 50ක් 100 ඒ වගේ 3 පීසස් එක රුපියල් 150ට 200ට තියෙනවා සතුට එකත්. ඔයාලට ඒකත් පාමිසි වලින් ගන්න පුළුවන්.